ආයිබෝවන්. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් අපි ඇවිල්ලා ඉන්නවා සමාන දැනුමත් එක්ක IQ පොඩ්ඩ හොයාගෙන. අද ප්‍රශ්න 7 කොහොමද? රනිල් සුනිල්ට වඩා උසේ. ඔන්න මම ලියනවා. රනිල් උඩින් ඇයි එයා සුනිල්ට වඩා උසයි? බැසිල් සුනිල්ට වඩා උස වුණාට රනිල්ට වඩා, ඒ කියන්නේ බැසිල් මේ මැද ඉන්න කෙනෙක් නේද? වඩාත්ම උසය කවුද? රනිල්. අයිස්ක්‍රීම් එකක් සඳහන් මිලට වඩා රුපියල් 5ක් අඩුවෙන් විකුණයි. 35 ගහලා තියෙනවා 5ක් අඩුයි කියන්නේ 30යි. සාගර ළඟ පහේ කාසි 10ක් ඇත. හරිද? පහේ කාසි 10ක් ඇත. අයිස්ක්‍රීම් එකක් ගන්න පහේ කාසි කීයක් ඕනද? අයිස්ක්‍රීම් එකක් ඇත්තම මිල 30යිලුනේ අඩුවෙන් විකුණනවා කියන්නේ. එතකොට 30ට පහේ ඒවා කීයද? 5 වරක් 6.30යි. පහේ කාසි 6යි ඕන. අද මැයි 31 වන සෙනසුරාදා. පසුගිය 25 වනදා කවදාද? පුතේ 7 එකතු වෙවි යන්නේ. 7 එකතු වෙවි යන්නේ. එතකොට 31 වෙන්නේ කීයට 7ක් එකතු වෙලාද? 23ට 7ක් නම් 30යි. හරිද? 24ට 7ක් තමයි 31 වෙන්නේ. එතකොට 24 සෙනසුරාදා ආපහු 31ත් සෙනසුරාදා. 7න් 7නේ දවස යන්නේ. 24 සෙනසුරාදා නම් 7ක් එකතු කරාම 31ත් නේද? දැන් එක පළවෙනිදා සඳුදා නම් සෙනසුරාදා නම් ඕකට 7ක් එකතු කරාම එන 8 වෙනිදාත් ආපහු සෙනසුරාදා. කොහොමද වෙන්නේ? එතකොට 24 සෙනසුරාදා නම් ඕකට 7ක් එකතු කරාම එන 31ත් සෙනසුරාදා. එතකොට 24 සෙනසුරාදානේ. එහෙනම් 25 කවද්ද කියලා අපෙන් අහන්නේ. ඉරිදා. විජයවර්ධන මහතා වෛද්‍යවරයාගේ නියමයේ පරිදි කිසියම් බෙහෙත් පෙත්තක් උදේට පෙති භාගයක්ද රාත්‍රියට පෙති භාගයක්ද? රාත්‍රියට පෙති දෙකක්ද? නේද? උදේට පෙති භාගය රැයට පෙති දෙකයි ගනි. ਉਹ සම්පූර්ණ දවස් 4කදී බොන බෙහෙත් පෙති ගාන. එතකොට දවසකට 2යි භාගයයිනේ 2යි භාගයයි. 2යි භාගේ ගානේ දවස් 4න්නේ. දැන් 2යි භාගේ ගානේ දවස් 2ක් ගන්නකොට මෙනික කොච්චරක්ද? 2යි භාගයයි 2යි භාගයයි දවස් දෙකේදී පෙති කීයක් වෙනවද? 5යි. එතකොට අනිත් දවස් දෙකෙත් 5යිනේ. එතකොට නේද? 10ක් කියලා එනවා. මෙහි වැඩියෙන් මැති හැඩතලය කුමක්ද කියලා අහනවා. මට නම් බැලුව බැලමට වෙනවා හැම තැනම ත්‍රිකෝණ. ත්‍රිකෝණ. ගැනලා ලියන්න. සැකේට ලියන්නේවා ෂුවර්ම නම් විතරයි ලියන්නේ ත්‍රිකෝණ. අඩුවෙන්ම ඇති හැඩතලය කුමක්ද කියලා අහනවා. වෘත්ත තියෙනවා 1 2 3 4ක්. ඍජු කෝණාශ්‍ර තියෙන්නේ 3යි. සමතල පැති නැති වක්‍ර මතු පිටක් ඇති ඝන වස්තුව ගෝලය. ගෝලය සිලින්ඩරයට සමතල පැති දෙකක් තියෙනවා, උඩයි යටයි සමතලයි ඈ. පෙර සංඛ්‍යාව හා 99ට කලින් 98 කියලා ඕන කෙනෙක් දන්නවා. 99ට පස්සේ 100යි කියලාත් ඉතින් ඕන කෙනෙක් දන්නව නේද? මෙන්න මේ විදිහට අද දවසේ අපේ ප්‍රශ්න 7 ලේසියෙන් ඉවර වුණා. ඉතින් ඔයාගේ 7ම හරිද? තවත් හරියන 7කින් මුණ ගැහෙමු. ආයිබෝවන්.